ඔව් අපි දැන් කතා කරන්න යන්නේ සෝලා වලින් වැඩ කරන එනර්ජයිස් එකක් අපි පාවිච්චි කරනවා නම් සෝලා පැනල් එක බැටරිය අතර charging control එකක් විදිහට වැඩ කරන මෙන්න මේ වගේ solar charge control එකක් කොහොමද connection කරගන්නේ. එතකොට මේක වැඩ කරන්නේ මොකක්ද කොහොමද? පොඩි වීඩියෝ එකක් අපි මේ කරන්න යන්නේ. එතකොට මේක MPPT control එකක්. ප්‍රධාන වශයෙන් solar controllers මාදිරි කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් PWM අනිත් එක MPPT controllers. එතකොට ටිකක් high range එක යන්නේ MPPT controller කියන ඒවා ටික. මේක patent තියෙන MPPT controller එකක්. මේක අපි දැනට මේ තියෙන unit එක 20 ampere 12 24 දෙකම වැඩ කරන PV in එක කියන්නේ solar voltage එක 100 voltage වෙනකන් දෙන්න පුළුවන් control එකක්. මේක LiFo lithium lead acid ඒ හැම කියන බැටරි එකටම කනෙක්ට් කරගන්න පුළුවන්. setting වලින් ඒක වෙනස් කරගන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ sensor එකක් තියෙනවා. ඒ කියන්නේ temperature එක sense කරගන්න පුළුවන් sensor එකක් තියෙනවා. ඊට අමතරව USB port දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක fence එකකට charge කරන fence එකකදී energizer එකකට පාවිච්චි කරනවා නම් මම recommend කරනවා මේ port දෙක පාවිච්චි කරන්න එපා කියලා. හේතුව මේක පාවිච්චි කරන්න ගියොත් එහෙම අපි තියෙන battery capacity එකට වඩා මොකද මේ energizers පාවිච්චි කරන ගොඩක් group එකක් විදිහට පාවිච්චි කරන ලොකු යායවල් එහෙම තියෙන කට්ටිය. එතකොට battery එක phone charge කරන්න හරි මෙතනින් වෙන මොන හරි radio ඒ වගේ දේවල් torch එහෙම charge කරන්න ගියොත් එහෙම battery එක over discharge කරන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට battery capacity එක ගැන හිතලා මේ USB port පාවිච්චි කරන්න. මේ USB port එකේ 5 volt 2 ampere එක වෙනකන් දෙනවා. මේක continue USB port දෙකම පැය 12ක් විතර දෙකෙන්ම discharge කරන්න ගත්තොත් කීප දෙනෙක්ගේ phone radio torch වගේ දේවල්. එතකොට battery අනවශ්‍ය ආකාරයෙන් පාවිච්චි වීමක් සිදු වෙනවා. right. එතකොට මේකේ තියෙන්නේ හරි සරලයි. මේක මුලින්ම එන්නේ බැටරිය කනෙක්ට් කරපු ගමන් බැටරිය මොන වගේ බැටරියක්ද කියන එක අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට හැඩ ගහනවා. ඒ කියන්නේ ඒ සෙටින් වලට අවශ්‍ය විදිහට මේක මේ හුරු වෙනවා. එතකොට මේකේ ප්ලස් මයිනස් සෙටින් හදා ගන්න තියෙන ඒවා පාවිච්චි කරන්න එපා. ගොඩක් වෙලාවට මයිනස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ එනර්ජි කන්ට්‍රෝල් එකේ ඉඳලා අවුට් වෙන කරන්ට් එක ඔන් ඔෆ් කරන්න. මේක එකපාරක් ඔප්පුවාම ඔන් වෙනවා. අනිත් පාර ඔප්පුවම ඔෆ් වෙනවා. ගොඩක් වෙලාවට සෝලාර් වල ගැටලුවක් තියෙනවා. MPPT controller වල නම් ඔක ගොඩක් එන්නේ නැති ප්‍රශ්නයක්. PWM වල නම් ගොඩක් එනවා. මේ වැස්සත් එක්ක සෝලාර් එක ජෙනරේටර් එක පොඩ්ඩක් වීකුණොත් එහෙම සමහරලාට control එක off වෙලා යනවා. ආයෙ නැවත connect කරන්න සමහරලාට control එකේ තියෙන wires ටික disconnect කරලා connect කරන්න වෙනවා. ගොඩක් වෙලාවට සෝලාර් එකකට wires connect කරද්දී මේ අපි out කරන line එකත් අරන් තියෙනවා නම් අනිවාර්යෙන් ඉස්සල්ලාම connect කරන්න ඕනේ බැටරිය and දෙවනුව solar එක panel එකේ ඉඳලා එන voltage එක. ඒක connect කරලා අන්තිමට වාට පුළුවන් මේකෙන් out වෙන current එක control කරලා දෙන current එක connect කරගන්න. ඒ කියන්නේ out වෙන line මොනකටද out කරගන්න ඕනේ ඒ ටික මේ connect කරගන්න. ඒ වගේම මේකක් disconnect කරන වෙලාවට ඒ කියන්නේ solar control එකක තියෙන wiring එක disconnect කරන වෙලාවට අපි අර ඉස්සෙල්ලා කරා වගේ solar panel එක දෙවනුව connect කරලා පළවෙනි battery connect කරන එකේ අනිත් පැත්ත කරන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ panel එක disconnect කරලා දෙවනුව බැටරිය disconnect කරන එක. right. එතකොට මේකේ symbol තියෙනවා. solar panel එකේ ලකුණක් තියෙනවා. solar panel එකේ ධන ඍණ දෙන්න තියෙන්නේ. බැටරි ලකුණක් තියෙනවා. බැටරියේ ධන ඍණ. ඊළඟට මේ out වෙන බල්බ් එකක ලකුණක් තියෙන්නේ. මේකෙන් එළියට ගන්න කරන්ට් එක. කරන්ට් එක එළියට ගන්න එකේ ධන ඍණ. එතකොට මේකේ තියෙන්නේ nut and bolt විදිහට තියෙන්නේ. එතකොට අපි මෙහෙම ගමු. solar panel එකේ ධන solar panel එකේ ඍණ
බැටරියේ දාන බැටරියේ රින එළියට ගන්න කරන්ට් එකේ දාන රින. right. එතකොට මේකත් එක හම්බ වෙනවා වයර් එකට ලක් කරගන්න තියෙන රවුන්ඩ් ලගස් කීපයක්. මේ ටික වයර් එකට දාලා ලක් ටූල් එකකින් වගේ ප්‍රෙස් කරගත්තා නම් හෝ අඬුවකින් තදට ප්‍රෙස් කරගත්තා නම් මේක ඇතුළට ගානට දාන්න පුළුවන්. එතකොට අර මේක ඇතුළට දාන්න පුළුවන් වයර්ස් වල අර කෙඳි කෙඳි ඈත්ලා තියෙන එක. එතකොට පිළිවෙලක් වෙනවා. කන්ට්‍රෝල් එකේ ওই ටික තමයි කියන්න තියෙන්නේ. කන්ට්‍රෝල් එකේ සෙටින් වෙනස් කරන්න යන්න එපා. මැනුවලි ගොඩක් වෙලාවට සෙටින් ටික හරියටම එනවා. මේකට ගැළපෙන බැටරිය අයිඩෙන්ටිෆයි කරගෙන මේ බැටරියට ගැළපෙන විදිහට මේක CE ROHS ISO සර්ටිෆිකේට් තියෙන පේටන්ට් තියෙන ප්‍රොඩක්ට් එකක්. එතකොට මේකේ මැනුවල් එක තියෙනවා ඔයාලට. ඊට අමතරව පොඩි විස්තර ටිකක් තියෙනවා. කන්ට්‍රෝල් එක ගත්තාම ওই ටික ඊට පස්සේ එනර්ජි ආයේ අපිට පාවිච්චි කරන ඇක්සසරිස් විදිහට වයර්ස් තියෙනවා. සෝලාර් වයර්ස් වල කනෙක්ටර්ස් තියෙනවා. පැනල් එකට මේල් ටු ෆීමේල් දීලා තියෙන්නේ. එතකොට ෆීමේල් කනෙක්ට් එක පැනල් එකේ තියෙන මේල් කනෙක්ට් එකට, මේකේ තියෙන මේල් කනෙක්ට් එක පැනල් එකේ තියෙන ෆීමේල් කනෙක්ට් එකට. එතකොට කලර්ස් වලින් බලා ගන්න පුළුවන්. නෙගටිව් ලයින් එකත් ප්ලස් ලයින් එක, ඍණ ධන ලයින් එක බලා ගන්න පුළුවන්. මේ වයර්ස් එනවා. ඒවා ටික අවශ්‍ය විදිහට කපලා අරගෙන බැටරි කනෙක්ටර්ස් ටික හදා ගන්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන්නේ ෆෙන්ස් එකේ අපි පාවිච්චි කරන වයර් කනෙක්ට් කරන්න. ෆෙන්ස් එකේ පාවිච්චි කරන වයර්ස් ටික කනෙක්ට් කරන්න තියෙන අපි ගැට ගහන්න යන්නේ මේ වගේ ජොයින්ට් ක්ලෑම්ප් එකකදී මේක මිලිමීටර 3ක් විතර වෙනකන් වයර්ස් මේක ඇතුළට දාලා දෙපැත්තෙන් දාලා 13 නට්ටයක් තියෙන්නේ තද කරගෙන මේ ටික මේකෙන් වයර්ස් කනෙක්ට් කරගන්න පුළුවන්. right. ඊළඟට අපි ෆෙන්ස් එකකදී පාවිච්චි කරන හයි වෝල්ටේජ් අවුට් කරගන්න පාවිච්චි කරන වයර් එක තමයි මේක. මේක ඇවිල්ලා ලෙඩ් අවුට් කේබල් කියලා කියන්නේ ලීඩ් අවුට් කේබල්. මේකේ ඉන්සුලේටර් එකක් තියෙනවා. ඩබල් ඉන්සුලේටර් එකක් පේනවාද දන්නේ නැහැ. මේක ඇතුලේ සුදු පාටයි කළු පාටයි ඉන්සුලේටර් එකක්. මේක කිලෝවොට් 20 වෙනකන් වෝල්ට් 20000ක් වෙනකන් දෙන්න පුළුවන්. මේ පිටට මේකෙන් ස්පාර්ක් කරන්නේ නැහැ. වෝල්ටේජ් එකක් ලීක් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ මල්ටිපර්පස් අඬුවක් එනවා. කට් කරගන්න, ඊට පස්සේ බයින්ඩ් කරගන්න වගේ දේවල් වලට මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ට්‍රී හුක් එකක් එනවා. ට්‍රී හුක් කීපයක් එනවා. මේක තියෙන්නේ ගොඩක් වෙලාවට ෆෙන්ස් එකේ අපි දෙන පෝස්ට් එකට අමතරව වෙන පෝස්ට් එකක්, ලී පෝස්ට් එකක්, ගහක් වගේ දෙයක් තියෙනවා නම් මේක හරහා ෆෙන්ස් එකේ ලයිව් එක අදින්නත් මේක එන කරා ඒකට මවුන්ට් කරගන්නත් තමයි ඒක තියෙන්නේ. ඊළඟට ටයිට්නස් එනවා. ටයිට්නස් තියෙනවා. ටයිට්න හැන්ඩල් එකක් තියෙනවා. රැචට් හැන්ඩල් එක. මේකෙන් තියෙන ටයිට්න එක තද කරගන්න. මේ වගේ තමයි රිම් ටයිට්න එක එන්නේ. මේක ඉන්ලයින් ටයිට්න කියලා කියනවා. කියන්නේ ලයින් එකක් මැදට දාලා කම්බිය ටයිට් කරගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ මේක Tamanට හුරු පැත්තට කරකවලා කම්බිය මේක වටේට ඔතන්න තියෙන්නේ. ඔහොම තලා අන්තිමට මේ U type block එකෙන් අරක කම්බිය හිර කරගන්න තියෙන්නේ. නැත අරපුවම මේක දෙපැත්තට කම්බිය හිර වෙලා කම්බියට දෙනවා. මම මේක පැට්‍රිකලි කරලා පෙන්නන්නම්. මේක පාවිච්චි කරන ටූල් එක. මේක ගොඩක් ලොකු ඒවා ඉස්සර පාවිච්චි කරලා දැන් මේ වගේ පොඩි එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ආයෙ පාවිච්චි කරන්න තියෙන්නේ බුල් නෝස් එක. මේ බුල් නෝස් පාවිච්චි කරන තැන් කොයි වගේ තැන් වලටද පාවිච්චි කරන්න කියන එක කියලා දෙන්නම්. අපිට එනර්ජයිස් එකේදී සහ ෆෙන්ස් එකට පාවිච්චි කරන මැටීරියල් අනුව ෆෙන්ස් එකේ අපි යූස් කරන ෆෙන්ස් එක අනුව මැටීරියල් ගොඩක් වෙනස් වෙනවා. දැන්ට මම සාම්පල් පෙන්නන්න යන ෆෙන්ස් එකේ මැටීරියල් ටික තමයි මම ඔයාලට මේ පෙන්නුවේ. අපි මේක එනර්ජයිස් එක කැබින් එකකට මවුන්ට් කරගෙන පොඩි ෆෙන්ස් එකක් කම්බි කීපයක ෆෙන්ස් එකක් අපි හදාගෙන ඊළඟ වීඩියෝ එක අරන් එන්නම්. එතකොට බලන්න පුළුවන් මේක පැට්‍රිකලි කොහොමද ෆෙන්ස් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ කියන එක.